හයි ඔයාලට කොහොමද? ඔන්න අද මම ඔයාලත් එක්ක බෙදාගන්නාවේ පළවෙනි වතාවට මම සොසේජ් බන් හදපු විදිහ. හැමෝම කන්න ආස කෑමක්නේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මම මේක හදාගත්තේ කියලා. එන්නකෝ වීඩියෝ එකට. මුලින්ම මම අරන් තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250යි, මෙල්ට් කරගත්ත බටර් ග්‍රෑම් 25ක්, සොසේජස් 8ක් ගත්තා, සීනි ග්‍රෑම් 25යි, තල ඇට ටිකක්, ඊස්ට් ග්‍රෑම් 5යි, මද උණුසුම් කිරි මිලිලිටර් 110ක් ගත්තා, බිත්තරයක්. මේ ටික තමයි මූලික විදියට අපිට ඕන කරන්නේ. ඉතින් එහෙනම් අපි හදලා බලමු. මුලින්ම කිරියකට අපි ගත්ත සීනියකින් තේ හැඳි දෙකක් දාගන්න ඕනේ. ඒකටම ඊස්ට් ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගත්තට පස්සේ විනාඩි 5ක් වහලා තියන්න ඕනේ අපේ ඊස්ට් ටික ඇක්ටිව් වෙනකම්. දැන් අපි වෙනම බෝල් එකක් අරගෙන ඒකට පිටි ටික, සීනි ටික, බිත්තරේ, මෙල්ට් කරගත්ත බටර් ටික, ඒ වගේම රසායන ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඒකටම අපේ ඊස්ට් මිශ්‍රණයත් එකතු කරනවා. දැන් හොඳට කලවම් කරලා පිටි ටික අනා ගන්න ඕනේ. මේ ඩෝ එක ඉලාස්ටික් වගේ ඇදෙනකම් විනාඩි 15ක් 20ක් විතර අපි අනා ගන්න ඕනේ. මේක පොඩ්ඩක් ඇලෙන ගතියක් තියෙනවා. දැන් හොඳ ගානට අපේ ඩෝ එක ඇවිත් තියෙන්නේ. මම මෙහෙම අතේ තෙල් ටිකක් ගාගෙන ඩෝ එකේ තෙල් ටිකක් ගානවා. දැන් භාජනෙත් තෙල් ටිකක් ගාලා ඩෝ එක තියාගෙන පිරිසිදු තෙත කිචන් ටවල් එකක් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි වහලා අපේ මේ ඩෝ එක දෙගුණයක් විතර පිපෙනකම් උණුසුම් තැනක තියලා තියන්න ඕනේ. ඉතින් ඔන්න දැන් අපේ ඩෝ එක දෙගුණයක් විතර පිපිලා තියෙන්නේ. මම ඒක මේ විදිහට ටේබල් টොප් එක උඩින් අරගෙන තියාගන්නවා. ඊට පස්සේ මේ විදිහට රෝල් කරලා සමාන කොටස් 8කට විතර වෙන් කරගන්නවා. එක කොටසක් ගානේ අරගෙන බෝල හැඩයට හදාගෙන බේකින් ට්‍රේ එක උඩින් තියාගෙන මේ විදිහට ආයෙත් කිචන් ටවල් එකකින් වහලා විනාඩි 5ක් වගේ මන් තියලා තියෙනවා. ගොඩක් වෙලා තියන්න ඕනේ නෑ. අපි කලින් පිපෙන්න තියලා ගත්ත නිසා. ඒ අතරේ මම සොසේජ් ටික උණු වතුරෙන් තම්මලා නිවලා අරන් තියාගන්නවා. ඔන්න දැන් විනාඩි 5කට පස්සේ ඩෝ එකක් අරගෙන ටිකක් පැතලි කරලා දිගට බටයක් වගේ වෙන්න හදා ගන්න ඕනේ. දැන් කොනක ඉඳලා මේ විදිහට පරිස්සමෙන් ඔතාගෙන යන්න ඕනේ. පටන් ගත්ත තැනයි අවසන් කරන තැනයි හොඳට සීල් වෙන්න ඔතන්න ඕනේ. නැත්තම් බේක් කරද්දි ගැලවෙන්න පුළුවන්. අනිත් ක්‍රමයට ඔතන්න යන්නේ මම දැන් එක ඩෝ එකක් අරගෙන කොටු හැඩයට පැතලි කරගන්න. සොසේජ් එක මැදින් තියලා දෙපැත්තෙන් මේ විදිහට ඉරි කපා ගන්න ඕනේ. දැන් දෙපැත්තෙන් මාරුවෙන් මාරුවට එකක් උඩ එකක් අරන් සොසේජ් එක උඩින් තියලා මේ විදිහට අලව ගන්න ඕනේ. මට හිතෙන්නේ මේ ක්‍රමයට ඔතා ගන්න එක ලේසි වගේම ලස්සනයි කියලා. කලින් ඔතපු ක්‍රමය මට නම් ටිකක් අමාරුයි. ඔයාලත් බලන්නකෝ මොන ක්‍රමයේද ලේසි කියලා. දැන් ඔක්කොම සොසේජ් පන් ටික බේකින් ට්‍රේ එකට පාර්ච්මන්ට් පේපර් එකක් දාලා තියාගන්න ඕනේ. තියලා ආයෙමත් විනාඩි 10ක් 15ක් වගේ වහලා තියන්න ඕනේ. එතකොට තමයි බන් එක පිපිලා ආයෙමත් සොෆ්ට් වෙලා එන්නේ. විනාඩි 15කට පස්සේ බිත්තර හොඳට ගසලා අරන් බනිස් උඩින් තද කරන්නේ නැතුව ගාන්න ඕනේ. වටේටත් එක්කම ඊට පස්සේ උඩින් තල ඇට ටිකකුත් එහ ගන්න ඔයාලඟ තියෙනවා නම්. දැන් අපේ බනිස් ටික සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරපු oven එකේ රන්වන් පාටක් එනකම් බේක් කරගන්න ඕනේ. මම විනාඩි 15 බේක් කරගත්තා.
ඔන්න දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත සොසේජ් බන් ටික. හරිම සුවඳක් දැනෙන්නේ දැන්. මාත් පළවෙනි වතාවට හදපු නිසා හරි සතුටුයි. මම කලින් කිව්වා වගේ ඔතා ගන්නකොට අවසන් කරන තැන් හොඳට සීල් කරගන්න අවතක් කරන්න එපා. නැත්තම් මෙන්න මේ විදිහට බේක් වෙද්දි ගැලවිලා යනවා. ඉතින් මේ රසම රස බන් එක ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා රස කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා හොඳ නරක කියලා කමෙන්ට් එකකුත් දාන්න. මාව තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.